හරි මේ අපේ JavaScript video series එකේ පස්වෙනි වීඩියෝ එක. ඉතින් අද අපි කතා කරන්නේ data types වල string කියන data type එක ගැන. එතකොට මොකද්ද මේ data type එක කියලා කියන්නේ? දැන් අපි variable එකක් හදනවානේ. දැන් අපි variable එකක් හදුවාම අපි දැන් දුන්නා මම මෙතන name කියලා variable එකක් හදා ගන්නවා. මම මෙතන නම දෙනවා අමල්. හරිද? ඊට පස්සේ මම තව variable එකක් හදා ගන්නවා. ඒකට මම දෙනවා value කියලා දෙන්නම්. value සමානයි 10ක් වගේ දෙමු 20යි. හරි. මම 20යි කියලා අගයක් දුන්නා. හරි. පොඩ්ඩක් ඉන්න මම මෙතන script tag එක හදා ගන්නවා. හරි. මොකද මේ JavaScript නේ. script tag එක ඇතුලේ තමයි අපි මේ ටික ලියන්න ඕනේ. මට ඒක මතක වුණා. හරි. දැන් අපි variable දෙකක් හදාගත්තා. name සහ value කියලා. දැන් අපි බලමු මොනවාද මේ variables වල data type එක කියලා. අපේ data type එක check කරන්න පුළුවන් type of කියන මේ keyword එකෙන්. type of කියන එකෙන් අපිට අපේ data type එක check කරන්න පුළුවන්. මම console එකට යන්නම්. console එකට මම message එකක් pass කරන්නම්. console.log මම මෙතන දෙනවා type of name කියලා. හරි. දැන් අපි මේක run කරලා බලමු අපේ browser එකේ. හරි. මේ අපේ HTML file එක run වෙලා තියෙනවා. දැන් මම අපේ console එකට ගිහින් බලන්න. එතකොට ඔයගලන්ට පෙන්නනවා මෙතන string කියලා data type එකක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ හදපු name කියන variable එකේ data type එක තමයි string කියලා කියන්නේ. අපි value කියන එකෙත් බලමු. console.log type of value. හරි. අපි ඒක refresh කරාම ඔයාලට පෙන්නනවා number කියලා තියෙනවා. එතකොට මොකද්ද මේ? string එකක් කියලා කියන්නේ අපි variable එකකට දෙන text value එකකට. එහෙම නැත්නම් මොනවා හරි characters ගොඩක එකතුවකට තමයි string එකක් කියලා කියන්නේ. ඒ characters වලට අයිති වෙන්න පුළුවන්, අකුරු අයිති වෙන්න පුළුවන්, ඉලක්කම් අයිති වෙන්න පුළුවන්. හරිද? value එක අපි දීලා තියෙන්නේ number එකක් විදිහටනේ. එතකොට ඒක අයිති වෙන්නේ number කියන type එකට. ගොඩක් වෙලාවට number කියන data type එක පාවිච්චි වෙන්නේ ඔය අපිට ගණිත කර්ම කරන්න. ඒ කියන්නේ එකතු කරන්න, අඩු කරන්න, බෙදන්න ඔය වගේ දේවල් වලට තමයි මේ number කියන data type එකට අදාළ variables පාවිච්චි වෙන්නේ. එතකොට string පාවිච්චි කරන්නේ අපි text value store කරන්න. හරි. දැන් මෙතන number කියන data type එක අයින් කරගන්නවා මේ variable එක. හරි. හැමදෙස්සම මතක තියාගන්න අපි string data type එක හදනකොට අපි ඒක double මේ quotation mark ඇතුලේ තමයි දාන්නේ. හරි. ඒක double quotation දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් single quotation දාන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මම මේක දෙන්නම් first name කියලා. මෙතන දෙන්නම් last name කියලා. හරි. last name එක මම දෙන්නම් මොකද දෙන්නේ? සිල්වා කියලා දෙමුකෝ. හරි. මම සිල්වා කියලා දුන්නා. මම මෙතනට single quotation mark එක දෙන්නම්. අපිට single quotation mark එක දාලා කිසි අවුලක් නැතුව මේක කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම ඒකත් data type එක මම check කරන්නම් console.log type of last name. මම මෙතන මේකත් හදාගන්නම් first name කියලා. හරි. හරි. දැන් අපි බලමු refresh කරලා ආයේ. හරි. දැන් ඔයගලන්ට පේනවා මේ දෙකම string data type එකෙන් තමයි save වෙලා තියෙන්නේ. හරි. හරි. ඊට පස්සේ
අපිට තව කරන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ දන්නවනේ අපි කොහොමද අවුට්පුට් එකක් දෙන්නේ කියලා. ඒ කියන්නේ print value එකක් ගන්න කොහොමද කියලා. එතකොට මට පුළුවන් දැන් හිතන්න මට ඕනේ මේ සම්පූර්ණ නම print කරන්න. දැන් මම දුන්නොත් document.write කියලා මම දෙනවා first name එක. හරි. ඔන්න දැන් මේක මේ print වුණා. ඊට පස්සේ මට ඕනේ දැන් මට මේ පළවෙනි නම් විතරක් නෙමෙයි ඕනේ. මට ඕනේ මගේ සම්පූර්ණ නම් print කරන්න. එතකොට මට කරන්න පුළුවන් මෙතන first name කියලා අපි දීපු එකට මට පුළුවන් මෙහෙම ප්ලස් ලකුණක් දාලා මගේ ඊළඟ variable එකේ නම දෙන්න. හරි. එතකොට document.write first name plus last name. මේකට අපි කියන්නේ concatenate කරනවා කියලා. මේකට කියන්නේ concatenate කරනවා කියලා concatenation කියලා තමයි මේකට කියන්නේ. හරි. එතකොට මේක කරන්න පුළුවන් string data type එකේ values වලට විතරයි. හරිද? අපි දැන් මේක run කරලා බලමු. හරි. ඔයාලට පේනවා දැන් සම්පූර්ණ නම print වෙලා තිනවා අමල් සිල්වා කියලා. හරි. හැබැයි දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා මේක පැහැදිලි නෑ නේ මේ එක ගොඩේනේ තියෙන්නේ. එතකොට අපිට කරන්න පුළුවන් මෙතන ප්ලස් එක දැන් මම දාලානේ තියෙන්නේ. මම එතනට දෙනවා මොකද? empty string value එක. පොඩි ස්පේස් එකක් එක්ක මම එතන දෙනවා ස්පේස් එකක් මම දෙනවා. හරි. එතකොට දැන් අපි run කරලා බලමු. මම save කරේ නේ. save කරා. හරි. දැන් උලන්ට පේනවා අර අපි දාපු empty ස්පේස් එක මෙතන ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකට තමයි අපි concatenate කරනවා කියලා කියන්නේ. හරි. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් string ගැන තවදුරටත් කතා කරමු.